මම මනෝජ් රම්බඩවිලගේ අදට මම මේ අද අල්මුතු වීඩියෝයක් වෙන්න දෙතුවා. ඉතින් මට මේ ලංකාවට ආපු වෙලාවේ මොකද මේක මගේ ස්පෙෂල් තැනක්. ලගලතුනේ හවුලොක් ස්පෝට් කප් මම 1993 දී පළවෙනි ටිකේ මම CRN CH ස්පෝට් කප් එකට මට ඒ වුණාට මම ගොඩක් ඇටච් වෙලා තිබ්බේ හවුලොක් ස්පෝට් කප් එකට. ඉතින් මේක තමයි මගේ සම්දිස්ථානයේ පටන් ගත්ත එක 1993 මම මෙතෙන්ට ඇවිල්ලා ප්ලේ කෙනෙක් වශයෙන් ඇවිල්ලා. ඉතින් තාම කටුක ජීවිතය. ඉතින් අර මම කියවා කනෙක්ෂන්ස් ඕන වෙනවා කියන්නේ ඉතාමත් වැදගත් වෙන්නේ මේක තමයි ඉම්ප්‍රූව්මන්ට් එක. ඉතින් මේක හොඳම හරියන්නේ දැන්. ඉතින් මේ 2093 කියන්නේ අපිට වාහනයක් තිබුණේ නැහැ, අපිට බයිසිකලයක්වත් අඩු ගන්න තිබුණේ නැහැ. ක්ලබ් එකෙන් තමයි ඔක්කොම බූට්ස් අනමනම් කොහොමද අරන් දුන්නේ. ඉතින් ක්ලබ් එකෙන් ඉස්සර වගේ දැන් ගොඩක් මුදල් ගෙවෙන්නේ අපිට ප්ලේ මැච් එකක් ගන්න පොඩි මුදලක් හම්බුනේ. එතකොට ඒත් අපිට ඒගොල්ලෝ අපි මැච් එකට ගිහිල්ලා සමාදාසල අපි 3 wheel එක ගැන සල්ලි දෙනවා. කියන රෑ වුණාට පස්සේ මැච් එකෙන් පස්සේ. ඉතින් ඒ මැච් එක ගැන 3 wheel සල්ලිත් එකතු කරගෙන අපි මෙතනින් හයිලර් රෝඩ් එකට කියලා 130ට බස් එන ගියා. ඉතින් එහෙම තාගේ ජීවිතය තමයි අපි පටන් ගත්තේ. ඉතින් මම මේක කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ ගොඩක් කනෙක්ෂන් මෙහි එංගලන්තයේ කොහේ හිටියත් අපි කවුරු කොහේ ගියත් මම ඒක කිව්වේ අපි ශිෂ්‍යයන් යනවා එක රටවලට. ඉතින් මම ගොඩක් කට්ටියක දා කිව්වා වගේ මොටිවේෂන් ස්පීච් මම දැකලා තිනවා. මොටිවේෂන් ස්පීච් මම හිතන්නේ ඒගොල්ලන්ටත් කරන්න පුළුවන් මේක. මොකද ඒගොල්ලෝ තාමත් ධනවත් පුද්ගලයා මම දැක්කා ඕස්ට්‍රේලියාවේ නවසීලන්තේ ගොඩක් රටවල මේක ඒගොල්ලෝ පෙන්නනවා මේගොල්ලන්ගේ මෙච්චර මුදලක් තියෙනවා මෙච්චර කාර් වාහන තියෙනවා. ඉතින් ඒකින්ද මම මේ කියන්නේ ඒගොල්ලොත් මම හිතනවා මේකට එකතු වෙයි කියලා. ඉතින් අපිට පුළුවන් අපේ කනෙක්ෂන් වලින් දෙයක් කරන්න ස්පෙෂලි ඔය ශිෂ්‍යයන් ඒ රටවලට පැමිණ කට්ටිය. ඉතින් ඒ වගේම මම එක එක්සැම්පල් එකක් මම මේ ක්ලබ් එකට ශ්‍රී ලංකාවට ඇවිල්ලා මම ඉස්සෙල්ලා මට ජෝන් කීස් ආත්‍රේ රස්සාවකට ලබා දුන්නා. ඒකට ඉතින් මගේ මයිකල් ජයශ්‍රී මගේ කෝච්. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා එතුමාට ඇත්තට මට පළවෙනි ජොබ් එක ලබා ගැනීම. ඉතින් තමයි මගේ පටන් ගැනීම. මම ඒක කිව්වා CV එකක් පාරේ ඉඳන් ඇවිද්දට වැඩක් නැහැ. අපි CV එක කනෙක්ෂන් through කාට හරි ලබා දුන්නොත් අපිට අනිවාර්යෙන් අපිට ජය ගන්න පුළුවන් අපේ ජීවිතේ පටන් ගන්න පුළුවන්. අර කියන වගේ මොටිවේෂන් ස්පීච් වල කියන වගේ එතනින් පටන් ගන්න නැතුව ජීවිතය ජය ගන්න බෑ. ඉතින් අපි පටන් ගැනීමට මම හිතනවා ගොඩක් කට්ටිය මේකට උපකාර කරයි කියලා. මට ගොඩක් මම දැක්ක මැසේජ් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තට මම මේක මම දිරි ගන්නවල තින්නේ මේ ලංකාවේ ඉන්න කට්ටියට මම උදව් කරනවා කියලා නෙමෙයි රට යන්න. ගොඩක් වෙගන අන්කනේ රටවල ගිහිල්ලා ඇති ගොඩක් ප්‍රමාණයක් කට්ටිය. ගොඩක් කට්ටිය ගිහිල්ලා ඇති රටවල වලට ගිහිල්ලා ඒගොල්ලන් ජොබ් එකක් හොයාගන්න බැරුව ඇති. ඉතින් මම හිතනවා ඒගොල්ලන්ට එක්සැම්පල් එකක් වශයෙන් මම මේ වීඩියෝ කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් මම බලන්නම් මගේ තියෙන කනෙක්ෂන් වලින් මම මේ ලබා දෙන්න ඕගොල්ලන්ට පළවෙනි පියවර. ඉතින් මේක ඉතාමත් හොඳ පටන් ගැනීමක් මගේ ජීවිතේදී. හවුලොක් ස්පෝර්ට් ක්ලබ් එකේ ඕනකින් දන්නවා 1950s වල තමයි ඒක පටන් ගන්න තියෙන්නේ මේ ක්ලබ් එක. ඉතින් අදත් මම ඇවිල්ලා තියෙනවා මොකද අද මේක විශේෂ දවසක්. මොකද මම ලංකාවට ආවට පස්සේ අද මම මේ හවුලොක්ස් නේ ෆස්ට් මැච් එක කියන්නේ අපේ ප්‍රීමියර් ලීග් එකේ ෆස්ට් මැච් එකක් මේක. ඒක මම අද බලන්න ඇවිල්ලා තින්නේ. ඉතින් ඒක වුණා මට හිතුණා මගේ ජීවිත කතාව පටන් ගන්න කොහොමද කියලා. ඉතින් මම හිතනවා කනෙක්ෂන් ඕන වෙනවා අපිට උදව් ඕන වෙනවා. මම ඊළඟ වීඩියෝ එකේ බලාගමු මනෝජ් රම්බඩේල් from London MCS Concert.